ඉංග්‍රීසිතාව. දැන් අපි ගිහිල්ලා ඩොට් අංකල් හම්බුණා. ඩොට් අංකල් මට බෙහෙත් ගොඩාක් දුන්නා. ඉතින් යාළුවනේ එයා බෙහෙත් බොනකොට අඬනවද? බෙහෙත් බොනකොට අඬන්න හොඳ නෑ. මම නම් අඬන්නේ. මම හරි ආසයි බෙහෙත් බොන්න. බෙහෙත් බීවම අපිට ලේ දාන්නවනේ. බෙහෙත් බීවම නැති වුණත් අම්මලාට දුකයි යාළුවනේ. දැන් අපිට කියන විදිහට බෙහෙත් ටික බොන්න ඕනේ. ඉතින් යාළුවනේ අපි කවදාවත් අනේ බෙහෙත් බොන්නේ නැහැ. දැන් නැතෝ බිව්වොත් විස වෙන්න පුළුවන්. දැන් බෙහෙත් බොන වෙලාව හරි. දැන් මම අම්මට කියලා බෙහෙත් ටික ඉල්ලගනවා. මට පැණි බොන්නක් තියෙනවා. පැටි බොන්නක් තියෙනවා. මේ තියෙන්නේ පැණි. අම්මා තමයි මට මැනලා දුන්නේ. මේ තියෙන්නේ තවත් පැණියක්. මේ තියෙන්නේ පැටි භාගයක්. උන් දැන් බලන්නකො මම බෙහෙත් බොන විදිය. අඬන්නේ නෑ. හලන්නේ නෑ. කලබල වෙන්නේ නෑ. හිමීට තනියෙන් බොනවා. ඔන්න බලන්නකො. මම බොන්නයි හදන්නේ. හිමීට ළඟට ගත්තා. හොඳට කට අරින්න. මෙන්න මෙහෙම දාගන්න. දැන් අපි පෙත්ත බමුද? හිර කරගන්න නැතුව හිමින් බොන්න. දැන් හරි. ඔන්න ඔහොම තමයි පුංචි යාළුවෝ බෙහෙත් බොන්න ඕනේ. හැබැයි බෙහෙත් බොන්න කලින් බත් කන්න ඕනේ. ඉතින් අපිට මෙන්න මෙහෙම බෙහෙත් බිව්වොත් ලෙඩ සනීප වෙනවා. ඉතින් යාළුවනේ ගිහිල්ලා ඉන්න බුදු සන්නයි